තෙරුවන් සරණයි හැමදෙනාටම. අද 2026 ජූලි මාසේ 28 වෙනි අඟහරුවාදා සන් ෆ්‍රාන්සිස්කෝ. අද මං මේ අලුත් කතාවක් ඉදිරිපත් කරන්නට යෙදුනා. මේ අපේ මම සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන කෙටි කතා පෙළට. අද කතාවට මට මූලික අඩිතාලම වුණේ මගේ ධර්ම ගෲප් එකේ කෙනෙක් පළ කර කාමය සම්බන්ධව ලොකු විස්තරයක් ඉදිරිපත් කරපු නිසා මට හිතුණා මේ මිනිස්සු මේ කාමය කියන්නේ මොකක්ද කියලා. ඒක කාමය කොහොමද හසුරුවන්නේ කියලා වැටහීමක් නැතුව වැඩ කරනවා කියලා මට තේරුණා. මං හිතුවා මේකට බොහොම විදියට මේ හිතලා මතලා යමක් කියන්න ඕනේ කියලා. මොකද අපි නොදන්නවා වුණාට අපි නොදැනුවත්ම වැරදි දෙයි කරන්නේ. ඒතකොට මේකෙන් අපිට හානියක් මිසක් හොඳක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා ඇති ධර්මයේ විවිධ තැන්වල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන් මේ නිගණ්ඨයන්ට ඒගොල්ලෝ මේ කාමය යටපත් කරන උත්සාහයන් නිසා ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ට මතු භවයේ ඒ තමන් පුරුදු පුහුණු කළ දෙයට අදාළ කර්මයක් තමයි යෙදෙන්නේ කියලා. ඒතකොට ධර්මයේ මේ කාමයේ ගැන කියනවා. කාමයේ ආදීනව ගැන කියනවා. නමුත් මේක වෙනස් කාරණයක්. ඒ කියන්නේ අර නිගණ්ඨයන් බලන කෝණේ කරන වැඩක් නෙමෙයි මේක. මේක වෙනස් දෙයක්. කාමයේ යටපත් කරන්න ඕනේ අවබෝධයෙන්. තමන්ට කාමයේ ගැන අවබෝධයක් වැටහීමක් නැත්තම් මොකක්ද කියලා ඒක යටපත් කරන්න බෑ. යටපත් කරන්න හොඳ නැහැ. දැන් අද මගේ මාතෘකාව ඇත්තටම කාමය, කර්මය සහ ධර්මය. දැන් මම මේ කියන විස්තරයට කට්ටිය විරුද්ධ වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඔයගොල්ලන්ට අයිති තියෙනවා විරුද්ධ වෙන්න. හැබැයි මේ නිකන් අනිත් අය කියන දේ අහගෙන මේක වැරදි කියන්න එපා. ඔයගොල්ලෝ නුවණින් විමසලා බලන්න. හරිද? එහෙම බලලා ඔයගොල්ලෝ තීරණයක් ගන්න. මං කියන දේ කවුරුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. හැබැයි මම හොඳ වැටහීමකින් මේ කියන්නේ. හොඳ වැටහීමකින්. එනිසා ඔයගොල්ලෝ කැමති නම් සාධාරණව මේක අහලා බලන්න. හරි? හරි. දැන් එතකොට මං කිව්වා මේ කාමය කියන එක මොකක්ද ඉස්සෙල්ලා අපි කියමු. අපි ඒක මං කියපු දෙයට ඉස්සෙල්ලා අපි කියමු මොකක්ද මේ කාමය කියන්නේ කියලා. අපි ඒක හොයලා බලමු. කාමය කියලා අපි මේ හඳුන්වන්නේ මේ සමහරව හිතනවා මේ ලිංගික ඇසුර කියලා. සෙක්ස් කියලා. ඒක විතරක් නෙමෙයි. කාමය කියන්නේ අපි මේ අපේ ඇස කන නාසය දිව කය මනස මේ ඔක්කොම එකතු කරගෙන එක්කෝ එවෙන් කිහිපයක් හරි එකතු කරගෙන අපි පිනවන්න, අපි තෘප්තිමත් වෙන්න, අපි සතුටු වෙන්න කරන දේවල්. ඒවා තමයි කාමය. අපි කියමු අපි ආසාවෙන් කෑදර කමින් කෑම කනවා නම් ඒකත් කාමය. සින්දු අහනවා නම් ඒකත් කාමය. වෙන වෙන දේවල් ඔය හැම දෙයක්ම මේ ඇස කන නාසය දිව කය මනස මේ ඉන්ද්‍රිය ධර්ම පහ එකක් හෝ කීපයක් හෝ පිනවන්ට අපි කරන දේවල් ඒ ඔක්කොම කාමය. හරිද? එතකොට මේක තේරුම් ගන්න ඕන. දැන් මේ කාමයයි තණ්හාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. හැබැයි තණ්හාව කියන්නේ කාමයම නෙමෙයි. තණ්හාවේ කොටසක්. දැන් මම මේ වෙලාවේ මේ තණ්හාව ගැන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම ඔයගලන්ට කෙටියෙන් කිව්වොත් තණ්හාව ප්‍රධාන වශයෙන් 3 ආකාරයට බෙදලා තියෙනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා. නමුත් මේ තුනෙන් ප්‍රධානම දේ තමයි භව තණ්හාව කියන එක.
මේ භව තණ්හාව නිසා තමයි මේ සත්වයෝ සසරේ පවතින්නේ. හැබැයි මේ කාම තණ්හාව මේ භව තණ්හාව නෙමෙයි. ඒක ඒ භව තණ්හාව කියන එකට උපකාර කිරීමට මතුවුණු දෙයක්. කාම තණ්හාව කියන්නේ භව තණ්හාව මතු පිටයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා විභව තණ්හාව කියලා. විභව තණ්හාව කියන්නේ සමහර සත්වයන්ට ඒ අය දියුණු වුණාම ඒගොල්ලන්ගේ ප්‍රඥාව දියුණු වුණාම විශේෂයෙන් මතුවෙන්නේ එතකොට නැත්තම් කලිනුත් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක වැඩිපුර ඇති වෙන්නේ සිත දියුණු සත්වයාට නොපවතින්න තියෙන ආශාව. නොපවතින්න තියෙන ආශාව. ඒ කියන්නේ මේ කාමය විඳිමින් මේවා අත්දැකීමින් දුක් විඳමින් යන්ට අකමැතිකම. ඒ නිසා ඒගොල්ලෝ කැමති මේ කාම ලෝකවලින් මිදලා පිට වෙන්න. ඒකෙන් මේ භවයක් නැති කරගන්න. ඒ කියන්නේ පැවතීම නැති කරගන්න. ඉපදීම නැති කරගන්න. අන්න ඒවට තමයි විභව තණ්හාව කියන්නේ. හරි? දැන් ඒවා මේ මාතෘකාවට අදාළ දේවල් නොවන නිසා මම ඒවා ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට දල අදහසක් තියෙන එක වටිනවා. දැන් මේ කාම තණ්හාව කියන එක මතුනේ ඇස කන නාසය දිවකය කියන මූලික ආයතන තියෙන ඒ ආයතන පදනම් කරගෙන ඇති වුණු මනසත් එකතු කරගෙන ඇති වෙනු කාමය. ඒවා පිනවන්න තියෙන ආශාවට තමයි කාම තණ්හාව කියන්නේ. හරිද? ඒතර කාම තණ්හාව කියන්නේ අපේ මේ ආයතන පිනවන්න තියෙන කැමැත්ත ආශාව. දැන් මේ ආයතන පිනවීමෙන් අපි ලබන්නේ මොකද්ද? මේ ආයතන පිනවීමෙන් අපි ලබන්නේ අපි පැවතීමට උදව් කිරීමක්. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා රසට කාලා බීලා හොඳට සැපට ඉඳලා යාන වාහන තියාගෙන විවිධ දේවල් කරා කියමුකෝ. ගෑනු මිනිස්සු ඇසුරු කරගෙන මොනවා කරත් මේ ඔක්කොම කෙලින්ම හෝ වක්‍රව හෝ අපි පැවතීම තහවුරු කර ගැනීමටයි කෙරෙන්නේ. හැබැයි අපි මේවා විඳිනකොට එහෙම කියලා හිතන්නේ නැහැ. අපි මේවා විඳිනවා මොකටද? අපිට ඒකින් ලැබෙන ආස්වාදය ලබන්න. හැබැයි අපි මේ කාමය විඳින්නේ ආස්වාදය ලබන්න නෙමෙයි. ඒ කියන්නේ අපි ඇතුලෙන් ප්‍රෝග්‍රෑම් වෙලා දෙන. අපි හැදිලා තියෙන්නේ මේ ආස්වාදය ලැබීමේ අරමුණ නෙමෙයි. ආස්වාදය කියන එක අපිට ලැබෙන්නේ අපිව ඒ දෙසට ඇදිලා යන්ට අපිව හැදිලා සසරෙන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක. මම මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ අපේ මේ කර්ම එකතු වෙලා අපිව හැදිලා තියෙන විදිය. මේක මම මේ කියන දේ ගැන දන්න කට්ටිය දන්නවා. මට මේ ඔක්කොම විස්තර කරන්න බෑ මේ වෙලාවේ. නමුත් ඔයාලා මගේ ධර්ම කතා වලට අහුම්කම් දුන්නා නම් ඔයගොල්ලෝ දන්නවා මොකක්ද මේ බලවේගය කියලා. හරිද? එතකොට මේ කාම තණ්හාව කියන එක අපිට තියෙන්නේ අපේ පැවතීම සාර්ථක කර ගැනීමට මිසක් වෙන දෙයකට නෙමෙයි. හැබැයි ඒකට අපිව යොමු කරන බලවේගය තමයි මේ ආස්වාදය කියන එක. එතකොට අපිට ඉබේම දැනෙනවා ආස්වාදයේ තියෙන පැත්තට තමයි අපි යන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි මේ කාමය විඳින්න ඒ පැත්තට යන්නේ. ඒතර ආස්වාදය නැත්තම් ඒක අපේ නොපැවතීමට හේතුවක්. ඒ කියන්නේ දුකක් ඇති වෙනවා නම් ඒක යන අපේ නොපැවතීමට හේතුවක් වෙන දෙයක් තමයි දුකක් ඇති වෙන්නේ. උදාහරණයක් බලන්න කවුරු හරි ඇවිල්ලා අපි කියමුකෝ අපිට ගැහුවොත් බැන්නොත් අපේ ඇඟට හානියක් වෙන දෙයක්. එක්කෝ අපේ දේපලට හානියක් වෙන දෙයක්. ඒ වගේ මොනවා හරි කියමුකෝ. ඒ දෙයක් කරොත් අපිට දුකක් ඇති වෙනවා. ඒවා හේතුව ඇයි එහෙම වෙන්නේ? අපේ පැවතීමට ඒවා බාධාවක් වෙන නිසා. ඒ කියන්නේ අපේ ශරීරය නැති වුණොත් නේද? අපේ ඉන්න හිටින් තැන් නැති වුණොත් මෙන්න මේ වගේ දේවල්. එතකොට
මේ ආස්වාදය කියන එක අපිට ඇති වෙන්නේ කාම තණ්හාව තුලින් අපේ පැවතීමට උදව් වෙනවා නම් යමක් අන්න ඒකට උපකාර කරන්නයි. හරිද? දැන් ඔන්න ඔය කාම තණ්හාව ගැන මම ඔන්නයි දල වශයෙන් මම ඔයගලන්ට කිව්වේ. මොකද්ද කාම තණ්හාව? ඇයි මේක තියෙන්නේ? මේකෙන් ලැබෙන ආස්වාදයයි ඒතර දුකයි දෙක. ආදීනව ගැන මම කිව්වේ නැහැ. ආදීනව දුක පැත්තට අයිති. නමුත් ඒක ඊට වඩා ගැඹුරු දෙයක් අපි කතා කළ යුතුයි. නමුත් මේ අවස්ථාවේ මේ මගේ මාතෘකාව ඔය ආශ්‍රිතව නෙමෙයි. අපි ඒ ගැන පස්සේ ආපහු කතා කරන්න පුළුවන්. සමහරට මම මීට කලින් මේව ගැන කතා කරලත් ඇති. හරි. දැන් මෙතන ප්‍රශ්නය තමයි මම මේ කතාව ඇත්තටම කතා කරන්න යෙදුනේ. හැමෝම කියනවා හැමතැනම හැම ආමුදුරෝ හැම බණවලම කියනවා කාමයේ අම්මෝ කාමයේ ගන්න එපා කාමයේ අයින් කරන්න කාමයේ භයානකයි මේකයි කියලා. හරි. ඔක ඇත්තද? ඔයගොල්ලෝ ඇත්තටම මේ කාමයට අකමැති නම් මේක අයින් කරා නම් මේක යටපත් කරා නම් මේ ආසාවල් යටපත් කරලා බලෙන් යට කරගෙන ඔයගොල්ලෝ ජීවත් වෙනවා. දැන් ඔයගොල්ලෝ හිතනවද ඔයගොල්ලන්ට මේ මතු උපදින භවයේ සැපක් ලැබෙයි කියලා මේකෙන්? නෑ. ඕගොල්ලෝ දුකක් ලබන්නේ. මොකද්ද? වඩ ලැබෙන්න තියෙන දේ එපා කියනවා. කොහොමද ඒක වෙන්නේ? දැන් මේක හිතලා බලන්න. කර්මය කියන එක ඔයගොල්ලෝ දන්න ඕනේ. දැන් අපි මේ පවතින්නේ මේ ලෝකේ අපි ඉන්නේ අපි අතීතේ හිතපු ගත චේතනා. ඒ චේතනා වලින් හැදුණු කර්මය අනුව. එතකොට අපි කියමු මෙන්න මගේ ජීවිතයේදී මං අද දවසේ මට ලස්සනට ඉන්න පුළුවන් වෙලා හොඳට කෑම බීම රසවත් ලෙස ලැබෙනවා. මේ ලැබෙන්නේ මං පෙර කරපු පිනක් හරි මොනවා හරි නිසා. එතකොට ඒ දේ නිසා ඒ අතීතයේ කර්මය නිසා යමක් හොඳ කර්මයක් හොඳ පිනක් කියන්නේ මගේ කැමැත්තක් තියෙනවා ඒක මිනිස්සුන්ට ලැබෙනවට Tamanට ලැබෙනවට. ඒ ඉල්ලීම නිසා මට ලැබුණු දෙයක් තමයි අද මම මේ සැප විඳින එක. හරිද? ඒ කියන්නේ කර්මය කියන්නේ ඔයා ඉල්ලන දේ තමයි ඔයාට දෙන්නේ. දැන් අනිත් අයට උදව් උපකාර කරන පරාර්ථකාමී වීමත් මේකට උදව් වෙන. ඒකට හේතුව මේ ලෝකේ කර්මය ගැන සම්බන්ධව අපි කතා කරනකොට මේ මමයි අනිත් අයයි කියලා දෙකක් නැහැ. ඔයාට පුළුවන් නම් අනිත් කෙනාටත් මට වගේම සලකන්න ඒක ඔයාගේ කර්මයේ උපරිම විදියට වලට ලැබෙනවා. ඒක වෙනම මාතෘකාවක් වෙනම ප්‍රදේශයක් අපි ස්පර්ශ කරන්න ඕනේ. අපි ඒක වෙන වෙලාවක කතා කරමු ඇයි ඒක එහෙම වෙන්නේ කියන්නේ. හරිද? නමුත් ඔයගොල්ලෝ කෙටියෙන් හිතා ගන්න ඕනේ දේ තමයි කර්මය කියන්නේ තමන් ඉල්ලන දේ ලැබීමයි. හරි? ඒතර අය අකමැති දේ ලැබෙන්නේ ඇයි? ඒ මොකද අපි ඉල්ලනවා අකමැති දේ. ඒ කියන්නේ ඔයා තමන් වෙනුවෙන් නෙමෙයි මේ අනිත් අය වෙනුවෙන් ඔය අකමැති දේ ඉල්ලුවාම අනිත් අයට හිරිහැර කරලා ඒ අයගේ දේවල් නැති කරාම ඒක තමන් එපා කියපු දෙයක් හැටියට තමයි ලැබෙන්නේ. ඒක අපි වෙන වෙලාවක කතා කරමු. මම ආපහු එකට ආවා. හරි. ඒක අපි වෙන වෙලාවක කතා කරමු. කොහොම හරි ඉල්ලන දේ තමයි කර්මය. දැන් ඕගොල්ලන්ට කාම ආශාව තියෙනවා. දැන් මේ මම කියන්නේ මේ කාම ආශාව කියන්නේ මේ සෙක්ස් විතරක් නෙමෙයි. හරි? මිනිස්සු හිතන්න එපා ඒ විදියට. කාම කියන්නේ මේ හැම දෙයක්. මේවා එපා කියනවා නම් ඔයාට ලැබෙන්නේ නැහැ. තේරුණාද? දැන් ඔයා මේ භවයේ දැන් මේ ඉපදුච්ච මනුස්ස භවයේ මට කාමයේ එපා. සෙක්ස් උනත් මොනවා හරි එපා නම් ඔයා එපා නම් ලැබෙන්නේ නැහැ. ඒතර ඔයාට මොකද වෙන්නේ? ඔයාට ඕනේ. හැබැයි ඔයා බලෙන් එපා කියනවා. ඔයා ආසයි. හැබැයි ඔයා බලෙන් එපා කියනවා. මොකද ඔයාගේ ඇතුලේ තියෙන ආශාව. මොකද මේවා මේ තණ්හාව පදනම් කරගෙන කාම තණ්හාව පදනම් කරගෙන මතුවුණු බලවේග. මේ කාමයට තියෙන ආශාව. හරිද? හැබැයි ඔයා දැන් කියනවා මට මේවා එපා කියලා. අර ආපු බලවේගය, ඒ කියන්නේ කාම තණ්හාව කියන එක නැති කරන්නේ නැතුව
දැන් මතක තියාගන්න. කාම තණ්හාව කියන එක නැති කරන්න බෑ මේ සාමාන්‍ය කෙනෙකුට. ඒක නා ධර්ම අවබෝධ කරගෙන සෝතාපන්න භවෙන් එහාට යන්න ඕනේ. සකදාගාමි අනාගාමි වශයෙන් යනකොට තමයි මේ කාම තණ්හාව නැති වෙන්නේ. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? මේවා කරන්නේ නැහැ. මොකද්ද? සෝතාපන්න වෙන්නේ නැහැ. ඔගොල්ලෝ මම දන්නවා ලංකාවේ කිසිම කෙනෙක් සෝතාපන්න වෙලා නැහැ. හරි? බහි දෙකක් නැහැ ඒකේ. ඔය බුදු වුණා කියන රහත් වුණා කියන මහා රහත් කොම ඔය හොරු. මම මේ ඉන්ටර්නෙට් එකේ ප්‍රසිද්ධිය කියන්නේ මට වැඩක් නැහැ ඒක ඕන පහර ගහන්න. නමුත් මේ මට හරි දුකයි මේ සත්‍ය කියන එක මේ තරම්ම මේ මිනිසුන් රවට්ටන්න මේ හංගන එක. ඒ කියන්නේ සත්‍ය කියන එක මේ තරම්ම අමාරු දෙයක්. නමුත් මිනිස්සු ඒවා ඒ මිනිසුන්ගේ අසරණකම පාවිච්චි කරලා මේ මිනිසුන් රවට්ටන එක. හරි? ඒක කතාරිමුකෝ. රයිට්. එතකොට මේ මාර්ගඵලයක් ලබන්න නැතුව ඕගොල්ලෝ කියනවා නම් කාමයේ එපා කියලා කාමයේ ලැබෙන්නේ නැහැ වගලන්ට ඊළඟ භවයේ. එච්චරයි. හරි? ඒක සම්පූර්ණ 100% එහෙමයි. ධර්ම න්‍යාය ඇත්තනම් ඒක එහෙමයි. උගන්ට එපා කියන දේ වට ලැබෙන්නේ නැහැ. හරි? එනිසා මේ සම්බන්ධව දැනුවත් වෙන්න මේ දැනුවත් කරන්ටයි මම මේ කතා කරන්නේ. එතකොට දැන් ඔන්න මං කිව්වා ඕගොල්ලෝ මේ මාර්ගඵල ලබන්නේ නැතුව ඒ කියන්නේ ඒ තුලින් කාම තණ්හාව නැති කරන්නේ නැතුව කාමේ පා කිව්වොත් වෙන්නේ ඔගොල්ලෝ ඊළඟ මතු භවයේදී ඔයාට කාමයක් ලැබෙන්නේ නැහැ. කාමය හරිම දුර්ලභයි. එතකොට ඒ සැප නැතුව ඔගොල්ලෝ දුකින් ගත කරන දුක් සහිත පරිසරයක තමයි ඔගොල්ලෝ උපදින්නේ. හරි? කොච්චර මේ පන්සිල් රැක්කට වැඩක් නැහැ. හරි? හරි. එතකොට ඒකයි කතන්දරේ. දැන් අතර මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ කීප තැනකත් මේ කතාව කියලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. විවිධ ආකාරයෙන් ওই නිගණ්ඨයන්ට අරක මේක කරලා තියෙනවා. ඔහොම කරන්න එපා කියන එක. හරි? එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේතොර එහෙනම් මේ ධර්මයේ හැමතැනම කාමේ එපා කියන්නේ මොකද්ද? හරි. මම ඒ ගැන දැන් කතා කරන්නම් පොඩ්ඩක්. ඉස්සෙල්ලා මම කතා කරන්නම් අපි කල යුත්තේ මොකද්ද? පෘථග්ජනයෝ හැටියට අපි කල යුත්තේ මොකක්ද? ඉස්සෙල්ලාම තමයි මේ කාමය කියන එක වැරදි ලෙස අනුභව කරන එක නවත්තන්න ඕනේ. මොකද්ද මේ වැරදි ලෙස අනුභව කරනවා කියන්නේ? ඒ කියන්නේ අනිත් අයට හානි වෙන විදියට, අනිත් අයට හිරිහැර වෙන විදියට, බය වෛර ඇති වෙන විදියට අපි අපේ මේ ජීවිතය පාවිච්චි කරොත් මේ කාමය විඳින්ට ඒක වැරදි. ඒවා තමයි බුදුහාමුදුරු මූලික වශයෙන් 5ක් දීලා තිනවා. 5ක්. සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. කාමයේ වර්ධවා හැසිරෙන්න එපා. දැන් මෙතන කාමය කියන්නේ මොකද්ද? ඔය ගෑනු මිනිසුත් එක්ක ගිහිල්ලා බුදිය ගන්න ඒවා ඒ වගේ දේවල්. හරි? ඒව තමයි මූලිකව මෙතන කිව්වේ. හැබැයි මෙතන මේ කාමයේ කිව්වට ඔයගොල්ලෝ හිතන්න එපා මේ කාමයේ කියන්නේ ඕක විතරයි කියලා. ඔයගොල්ලෝ ඒකත් එපා කියනවනේ ඒක ලැබෙන්නේ නැහැ. හරි? මෙතන වරදවා හැසිරෙන්න එපා කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේ තමන් නොයුතු දේවල් තියෙනවා, නීතියනුයි සමාජයනුයි පිළිගත්ත දේවල් තියෙනවා. ඒ විදිහට මේක කරන්න එපා කියන එක. ඒ දේ නොකළ යුතුයි. තේරුණාද? අනුන්ගේ ගෑනු මිනිසුත් එක්ක යන්න හොඳ නැහැ. බාලවාස්කාර ළමයින්ත් එක්ක යන්න හොඳ නැහැ. ඒ වගේම අබ්බගාත මොලේ අමාරු තියෙන අයත් එක්ක යන්න හොඳ නැහැ. ඔය ආදී ඕගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි ඕගොල්ලෝ තේරෙනවා. ඕවා කරන්න හොඳ නැහැ. හරි? Taman ඒවෙන් මිදෙන්න ඕනේ. හරි? හැබැයි මේ කාමය නීති අනුකූලව හරි මොනවා හරි හොඳ විදිහකට අත්දැකීමක් ලබන එක හරි ඒක ඇසුරු කරන එක පවක් නෙමෙයි. බුදුහාමුදුරු එහෙම කරලා නැහැ කියන්න කියලා. දැන් මේ ධර්ම අවබෝධය වෙච්ච විචාකාව කසාද බැඳලා දරුවෝ කීයක්ද මන්ද හැදුවා 14ක්ද මන්ද? හා? එතකොට මේගොල්ලෝ මේ කාමයේ කරේ නැද්ද? ඔය කියන කාමයේ ලිංගික ඇසුරක් කරේ නැද්ද? කළා. එතකොට අර චිත්ත ගෘහපතියට අර ගෘහපතියා කිව්වට දැන් ඒ මනුස්සයා අනාගාමී වෙච්ච උතුමෙක්නේ. හරි.
එයාට ගෑනු කී දෙනෙක් හිටියද නේද? ඒ ඔක්කොම කරානේ. පස්සේ අනාගාමී වුණන් පස්සේ තමයි එයාගේ නෝනලට කතා කරලා කිව්වේ අනේ ඔයගොල්ලෝ දැන් ඉතින් වෙන කොහේ හරි හොයාගන්න මං ඒවට නෑගේ. අන්න එයාට ඒ කාමේ නැති වෙලා. හරි ඒක එහෙමයි. එතකොට ඔයගොල්ලෝ මතක දාන්න අර මස් වැද්දේ පස්සේ ගිය සෝතාපන්න වෙච්ච අර ගෑනු ළමයා. සෝතාපන්න වෙච්ච කෙනෙන්නේ. කොහමද ගිහිල්ලා අර ළමයිනුත් හදලා වැද්දෙක් එක්ක උච්චර කෙලියක් කරේ? කාමේ පාන. දැන් ඒ සෝතාපන්න වෙච්ච අයත් ඕක විඳිනවා නම් මේ නිකම්ම මේ පුහු පෘථග්ජන මිනිස්සු මොකද්ද මේ කාමේ පාකී කී දඟලන්නේ? එතකොට ඔය හාමුදුරුවෝ ඔක්කොම හැමෝම කාමේ අපෝ මේක හොඳ නෑ මේක හොඳ නෑ එපා කී කියන්නේ. ඒගොල්ලන් නැති හින්දා අනිත් අයට නැති කරන්න හදනවද දන්නේ නෑ. මේක වැරදි. ඔයගොල්ලෝ බුද්ධිමත්ව හිතලා බලන්න. ඇයි මේක ධර්මයේ තියෙන එක කියලා මම කියලා දෙන්නම්. මම කියන්නම් පස්සේ. දැන් අපි කතා කරගෙන ආවේ පංචශීලය. ඔයගොල්ලන්ට කරන්න ඕන පෘථග්ජනයෝ වශයෙන් පංචශීලය පමණක් රකින්න. පංචශීලය. හරිද? හරි පංචශීලයේ මං කෝ සතුන් මරන්න එපා. හොරකම් කරන්න එපා. කාමී වර්ධවා හැසිරෙන්න එපා. ඒ කියන්නේ වැරදි ලෙස මේක මේ ලිංගික ක්‍රියා ඒ වගේ දේවල් කරන්න යන්න එපා වැරදි ලෙස. ඊට පස්සේ බොරු කියන්න එපා කිව්වා. බොරු කියන්න එපා කියන්නේ මේ විහිළුවට බොරුවක් කියන එක නෙමෙයි. ඒක නෙමෙයි. ඔක බුද්ධිමත් මිනිස්සුන්ට මේ බණේ කියලා තියෙන්නේ. හරි? ඊට පස්සේ තමන්ව අර මද්ද්‍රව්‍ය වලට අහු කරගන්න එපා. මොකද තමන්ගේ මනස බාල වෙනවා. එතකොට තමන් ඒකෙන්ම හිර වෙලා තමන්ට මේ ධර්මයේ මාර්ගයේ යන්න බැරි වෙනවා. එතකොට මේ පහ රැකගන්නයි ඔයගොල්ලන්ට ඕනේ. වැඩි වැඩ කරන්න යන්න එපා. නොකිය දේවල් කරන්න යන්න එපා. මේ ධර්මය බොහෝම වැරදි ලෙස මේ ඉන්ටර්ප්‍රීට් කරන කට්ටිය ඉන්නවා. මේක වැරදි ලෙස පරිවර්තනය කරන කට්ටිය ඉන්නවා. ඒ අය නිසා මේ ගොඩක් මිනිස්සු අතරමං වෙලා තියෙනවා. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ කරන්න ඕන පංචශීලයේ රැක ගැනීමක් පමණයි. හරි? බුදුහාමුදුරුවෝ නොකියු දේවල් කරන්න යන්න එපා. හරි? බලෙන් මේ කාමය යටපත් කරන්න බෑ. මේක යටපත් කරන්න මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට සමාධියක්වත් උපද්දවන්න බෑ. මොකද මේ ඇතුලෙන් මේ කැකෑරෙන මේ අමාරුකම, මේ වේදනාව මේ ඇතුලේ තියෙනවා. ඒක දෙන්නේ නෑ වාගේ හිත එක්තෙන් කරගන්න. හරි? ඒ නිසා මේ කාමය යටපත් කරන්න එපා. කාමේ එපා කියලා පැනලා යන්න මේ ඒව කරන්න යන්න එපා. ඔයගොල්ලන්ට අවශ්‍ය පංචශීලයේ රැකගන්න. පංචශීලයේ රැකගෙන තව කාරණයක් තියෙනවා. මොකද්ද මේ? තමන්ට ලද දෙයින් ඒ සීමාවේ ඇතුලේ සැනසෙන්න ඕන. දැන් පංචශීලයේ රැකගෙන තමන් කාමයේ ඔන්න විඳිනවා. මං හොඳට කාලා බීලා මට තියෙන විදියට කාලා බීලා ওই දේවල් කරගෙන හැම කටයුතුම මේ කරගන්නවා. හරි? ඒ කියන්නේ මේ සාමාන්‍ය කාමයේ විඳිනවා. හැබැයි මේ විඳින කාමයේ Tamanට තියෙනවනේ අයිති සීමාව. ඒ සීමාවෙන් ඕනේ. දැන් මං හැමදාම හොඳට කාලා බීලා ඉන්නකොට මම හිතන්න නරක හැමදාම මං තරුපයි හෝටල් වලට ගිහිල්ලා මේවෙන් තමයි අපි කන්ට ඕනේ හැමතිස්සෙම ඕවට ආසාව ඇති කරගෙන ඒවා මවාගෙන ඒක ගැනම දුක් වෙවි එමෙ ඉන්නුනේ. ඛණ්ඩ Tamanට අවශ්‍ය ප්‍රමාණයට කන්ට පෙරේතෙක් වෙන්න එපා, කෑදරෙක් වෙන්න එපා. තේරුණාද? Tamanගේ සීමාවක් තියෙනවා. අපි හැමෝටම තියෙනවා අපිට සාමාන්‍ය යුතු සීමාවක්. ඕගොල්ලෝ දන්නවා. ඒ සීමාව ඉක්මවා කන්න යන්න එපා. එහෙම කාපුවාම තමයි එක්තරා විදිහකට ඔය ආදීනවත් හැටියට ඔය විවිධ ලෙඩ වර්ගත් හැදෙන්නේ. එතකොට මේ කණ එක විතරක් නෙමෙයි. ගෑනු මිනිස්සු කියන එකත් එහෙමයි. Tamanට ගෑනු කෙනෙක් හරි මිනිස්සෙක් හරි ඉන්නවනම් ඒ තුල සැනසෙන්න බලන්න. ඒක ලැබෙන්නේ නැත්නම් හරියට ඒක කතා කරගෙන මොනව හරි කරන්න ඉන්න බැරි නම් ඩිවෝර්ස් වෙන්න. ඩිවෝර්ස් වල වෙන කවුරු හරි බඳ ගන්න. හැබැයි අනුන්ගේ පවුල් කඩන්න යන්න හොඳ නැහැ. අනුන්ගේ පවුල් කහල් ගාලා ඒවල තියෙන දේවල් මේව කරලා ඒ ගෑනු මිනිස්සු එක්ක ගිහිල්ලා එතන වියවුල් කරන් අන්න කාමයේ වර්ධවා හැසිරෙමු. ඒවා කරන්න යන්න එපා. තේරුණාද? ඒක කරන්න ඕන. එතකොට කසාද බඳින්න බැරි කට්ටිය කසාද බඳින්න නැත්තම් තමන් සොයන් වින්දන හරි ඕන දෙයක්. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ මට නෑ මං කියන්නේ මේ ධර්මයේ ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක එපා කියලා නෑනේ. තමන් වැරදි දේ කරන්න එපා. හරි? ඒක එහෙමයි. මොකද අපි මිනිස්සුයෝ අපි මේ
මාර්ගඵල ලැබපු අය නෙමෙයි අපි පෘථග්ජනයෝ. ඒතකොට අපිට මේ ආශාවන් හැඟීම් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒක ඇත්ත. ඒක පිළිගන්න ඕනේ. ඕගොල්ලෝ ඒක බලෙන් හංගනවා නම් මෙතන මේ අසාමාන්‍ය දෙයක් වෙන්නේ. ඒක කරන්න එපා. ඔය හාමුදුරුවෝ ගැන මන් දන්නේ. මං එයාලට බන කියන්නේ යන්නේ. මම කියන්නේ මේ මිනිස්සුන්ට. හරි? ඒගොල්ලෝ ඒවල තියනවනේ අර මහාන වුණා නම් ඒකේ තියනවා නීති රීති. ඒවා කරගෙන ඉන්න ඕන. එයාලට ඔය කාමයේ හිර කරගෙන ඉන්න බැරි හින්දානේ අර අහිංසක දරුදරිය දූෂණය කරගෙන ඔය තියෙන්නේ. මං පටන් ගන්න කැමති නෑ මේවා. නමුත් මේ සමහර වෙලාවට මට මේවා පේනකොට මේ හාමුදුරුවෝ එහෙම හැසිරෙන්නේ මේ මොනවත් නෑ වගේ. ඒගොල්ලෝ හරි මේ ධර්ම අවබෝධය වුණා වගේ. නමුත් මේ මහා ලොකු වැඩ කරන්න හිටපු ගමන්. හරි ඒක වෙනම මාතෘකාවක්. නමුත් මගේ ගැන මට ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසායි මම සමහරලාට ඒක පනින්නේ මගේ. මම ඒ නිසා ඔය ලංකාවේ හාමුදුරුවෝන්ගේ වැඩ ක්‍රියාපිළිවෙල වලට කැමති නෑ. හැමෝම නෙමෙයි. නමුත් එහෙමයි ගොඩක්. රයිට් ඒක වඩන්නේ. මට විරුද්ධ කට්ටිය කමක් නෑ. මං කියවනේ මං කෙලින් කතා කරන්නේ ඇත්ත කියන්නේ අකමැති නම් අහන්න එපා. මම රූඩ් වෙන්න පුළුවන්. ඒක එහෙමයි. කරන්න දෙයක් නෑ. හරි. එතකොට දැන් ඒක එහෙමයි. එතකොට පන්සිල් රැක ගන්න ඕනේ. ලද දෙයෙන් සතුටු වෙන්න ඕනේ. හරි? ලද දෙයෙන් සතුටු වෙන්න අමාරු කමක් තියෙනවා නම් තමන් මේ සම්බන්ධව හිතලා බලලා ගැඹුරෙන් මානසිකාරය කරන්න ඕනේ. ගැඹුරෙන් මානසිකාරය කරලා මේ තමන්ගේ හැඟීම් ආශාවන් මර්ධනය කරන්නට යම් වැඩපිළිවෙලක් යොදා ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේකට යෝජනා කරලා තියෙනවා ඡන්දය, චිත්තය, විරිය, විමර්ශා. මේක භාවනාවටත් අදාළයි. නමුත් මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන මේ තමන්ගේ සීමාවේ රැකීමට තමන් පුරුදු වෙන්න මේක යොදා ගන්න පුළුවන්. ඡන්දය කියන්නේ තමන් ඉස්සල්ලා හිත කැමැති කරව ගන්න ඕනේ. හරි. මම මේ ලද දෙය තුල සැනසෙනවා. මම මේක ඇතුලේ මට නොලැබී යනවා නෙමෙයිනේ. මට තියෙන්නේ සෑහීමකටපත් වීමයි. මට මේකට සෑහීමකටපත් වෙන්න බැරි මට මානසික මොකක් හරි තියෙනවා නම් එක්ක මම මනෝවෛද්‍යවරයෙක් හරි හම්බ වෙලා මොකක් හරි මේක පිළිවෙලක් කරගන්න ඕන. දැන් මම දන්නවා සමහර මිනිස්සු ඉන්නවා මේ කොයිතරම් මොනවා කරත් මේ අනුන්ගේ ගෑනු දිහා අනුන්ගේ පොඩි ළමයි දිහා හිටන් බලන එහෙම කට්ටිය ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා වෙන රටවලත් ඉන්නවා. මේ අය ගිහිල්ලා කවුරු හරි මනෝවෛද්‍යවරයෙක් හරි කවුරු හරි හම්බ වෙලා මොනවා හරි ඒකට ප්‍රතිකර්මයක් ගන්න ඕනේ. මම දන්නේ නැහැ හොඳ කරන්න පුළුවන්. මම ඒ අයට බන කියනවා නෙමෙයි. හරි මම මේ සාමාන්‍ය පොදු අයට කියන්නේ. ඒ වගේ මේ හැම දෙයකටම තමන්ගේ සීමාව ඉක්මවා දැඩි තමන්ට ලබන්න බැරි දේවල් නොලබිය යුතු දේවල් වලට හිත ඇදිලා යනවා නම් ඒ හිත දුවනවා නම් තමන්ගේ යුතුයකමක් ඒකට උදව්වක් උපකාරයක් අරගෙන මොනවා හරි කරන එක. හරි. එතකොට අපි මොකද කරන්න ඕනේ? ලද දෙය තුල ඇතුලේ මේ කාමය විඳින්න එකට කැමති වෙන්න. කැමති නොවුනොත් වට ලැබෙන්නේ නැහැ. කැමති වෙන්න. ඊට පස්සේ මෙන්න මේ ලද දේ ඇතුලේ සැනසීලා මේක දියුණු වුණොත් ඔයාට ඒ සීමාව ඇතුලේ ඉන්න පුළුවන් නම් අන්න ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. හරිද? ඔන්න වරද්ද ගන්න එපා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද? ලද දෙය තුල සැනසෙන්න ඕනේ. ලද දෙය තුල සීමා වෙන්න ඕනේ. හරිද? ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ කාමය විඳින්න නැතුව යට කරගෙන මේක හිර කරගෙන විඳවමින් ඇතුළේ ඉන්න එක නෙමෙයි. ඒක ඉන්ද්‍රිය සංවරය නෙමෙයි. ඒක ඉන්ද්‍රිය අසංවරය වෙනවා එතකොට. ඔයගොල්ලන්ට භාවනා කරන්න බෑ. මම භාවනා කරලා මං ධානය කිහිපයක් ලැබපුත් කෙනෙක් මම. මම දැන් කාලයක් තිස්සේ කියනවනේ නිසා ඒක මේක රහසක් නෙමෙයි මම ගැන දන්න කට්ටියට. මේවා ලබන්ට බෑ වාගේ කාමයේ ඇතුළේ හිර කරන් හිටියොත්. ඒක පිට කරන්න ඕනේ. ඒක සමබරතාවයකට පත් කර ගන්න ඕනේ. තමන්ගේ හිත සමබරතාවයකට පත් කරගන්නේ නැතුව ඔයාලට භාවනා කරන්න ධ්‍යාන ලබන්න අමාරුයි. මොකද ඉන්ද්‍රිය සංවරයක් නැහැ එතකොට. හරිද? එතකොට මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ තමන් මේ ලැබිය යුතු දේ තමන්ගේ සීමාවේ ඇතුලේ ලබලා ඒක එතනින් එහාට යන්නේ නැති වෙන්න හිත සංවර කර ගන්න ඕනේ. ඔයාලට ඕන නම් මේක පොඩ තමන්ගේ කැමැත්තෙන් ඒ කියන්නේ තමන්ට
ඇත්තටම වැටහීමක් ඇතුව මේ කාමයේ ඕනේ නැත්තම් කමක් නැහැ. ඒක වරදක් වෙන්නේ නැහැ. එතකොට තමන්ට තියෙන්නේ සීමාව පොඩ ඒක හිර කරගෙන ඒක ඇතුලේ ඒක ඉන්න ඕනේ. දැන් සමහරු ඉන්නවනේ මේ බඹසර රකින්නවා රයිට්. ඒක පුළුවන් නම් කරන්න. කමක් නැහැ. හැබැයි මේ බඹසර රකින්නවා කියලා මේ අනුන්ගේ ගෑනු දිහා බලන්න මිරිමි දිහා බලන්න ඒව කරන්න යන්න එපා. එහෙම කරන හොරෙන් හිත එනවා නම් ඒ කියන්නේ ඒක බොරුවක් කරන්නේ. ඔකන කවදාකවත් ධ්‍යාන ලබන්න බෑ. ධ්‍යානයක් ලබන්න ඕන නම් හිත සමබර වෙන්න ඕනේ. හරි? ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. හරි? එතකොට මේක මතක තියාගන්න. කාමයේ විඳින්න හැබැයි ඒ සීමාව ඇතුලේ. වැඩි වැඩ කරන්න යන්න එපා. හරි? ඕගොල්ලෝ මාර්ගඵල ලබන්නේ නැතුව එතනට එන්නේ නැතුව මේ කාමය නැති කරන්න බෑ. යටපත් කරන්න බෑ. යටපත් කරන්න පුළුවන් එකම යටපත් කරන්න කියන්නේ නැති කරන්න බෑ. යටපත් කරන්න පුළුවන්. යටපත් කරන්න පුළුවන් එකම විදිය තමයි ඔගොල්ලෝ ධ්‍යාන වලට ගියාම. හැබැයි මේ ධ්‍යාන වලට ගියාම කාමයේ නැති වෙන්නේ නැහැ. අන්න එක මතක තියාගන්න. කාමයේ ඒ වෙලාවට යටපත් වෙනවා. යටපත් වෙන්න හේතුව තමයි මේ කාමය මතු කරලා දෙන බලවේග පහක් තියෙනවා. ඒ බලවේග පහ තමයි පංච නීවරණ. දැන් මේ සම්බන්ධව මම වැඩි විස්තර කියන්නේ. හරි? මේ පංච නීවරණ විසින් තමයි මේ කාමය අවුස්සන්නේ. හරිද? ඒ අවුස්සන කාමය ධ්‍යාන දියුණු කරනකොට යටපත් වෙනවා. හැබැයි මොකද ඇත්තටම වෙන්නේ? දැන් මගේ ජීවිතයෙන් ගැන මම කියන්නම්. හරි? බොහෝම ලෙහෙසියෙන් මට හිතූ වෙලාවට කාමයේ අවශ්‍යතාවයල් මට පාලනය කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. හැබැයි සීමාවක් ඇතුළත. මේක මේ නැති කරන්න බෑ. තමන් ධ්‍යාන වලට යනකොට ඒ කාමයේ ඉබේම මේ මොහොතට ටක් ගාලා නැති වෙනවා. හැබැයි ආපස්සට ධ්‍යාන ඉවර වෙලා තමන් සාමාන්‍ය ජීවිතේට සාමාන්‍ය විදිහට එනවා. හැබැයි අර අසංවර වූ කාමයක් එන්නේ නැහැ. හරි? අන්න ඒ ගැන මතක තියාගන්න. මම ඔයගොල්ලෝ ධ්‍යාන ලබනවා නම් ඒ தත්ත්වයට යනවා නම් ඒ ගැන අහන්න. රයිට්. ඒතර ඒ කාරණේ ඒකයි. හරි? මට මොනවා හරි මිසුණා නම් මේ සම්බන්ධව ගන්න දැනගන්න මේ මට කියන්න. හරි? ඒ ප්‍රශ්න අහන්න මම ඒකට උත්තර දෙන්නම්. දැන් බලමු මේ ධර්මයේ මේ කාමයේ ගැන කියනවා මොනවද මේ? ඒ ගැන පොඩ්ඩක් බලාගමුකෝ. දැන් මේ ධර්මයේ තියෙන්නේ මේකයි. මේ ධර්මයේ තියෙන්නේ මේ සෝතාපන්න වෙන්න පමණක් හදපු දෙයක් නෙමෙයි මේක. මේක ලොකු කතන්දරයක්. ඒ කියන්නේ සෝතාපන්න වෙලා ඔයාගේ මේ භව ගමනේ ඇති කරගෙන ආපු සියලු සංස්කාරවල ඒ කියන්නේ සංස්කාරයි දෙකම එකයි. හරි? මම දන්නේ සංස්කාර කියන්නේ කියලා මේක සංස්කෘත වචනයක්ද කොහෙද? සංඛාරනේ බුදුහාමුදුරුවෝ මේ භවයේ තියෙන සියලු සංඛාර නැති කරන ක්‍රමයක් තමයි මේ නිවන් දැකීම කියන්නේ. නිවන් අවබෝධ කර ගැනීම කියන්නේ. ඒතර නිවන් අවබෝධ කරගත්ත කෙනාට මේ තමන් ඉන්න භවයේ ඇර අනිකුත් මතු භවවල සියලු තියෙන උපාදාන ඔක්කොම නැති වෙනවා. ඒ නිසා මේ භවය ඉවර වුණාන් පස්සේ ආපහු උපදින්නේ නැහැ. හරි? එතකොට මේ පටන් ගත්ත ජීවිතේ එතනින් එහෙම අවසන් වෙනවා. ඒක වෙනම කතන්දරයක්. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. දැන් මේ ගමන යනකොට ඉස්සෙල්ලාම අපි කරන්න ඕන සෝතාපන්න වෙන එක. දැන් මේ සෝතාපන්න වෙන වැඩේට මේ කාමයේ යටපත් කරගෙන මේවා ආදීනව වැඩක් නැහැ. ආදීනව දැනගන්න ඕනේ. මොකද එතකොට අපිට ඒක ධර්මයේ තීරෙන්නේ එතකොට. නමුත් මේ බලෙන් යටපත් කරන්න බෑ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ සෝතාපන්න වෙන්න ක්‍රමයක්. මේ පළවෙනි පඩිය නගින්නේ නැතුව ඔයාලට කවදාකවත් දෙවෙනි පඩියට නගින්න බෑ. ඒක වෙන්නෙම නැහැ. හරි? ඒ නිසා එහෙම වෙනවා ධර්ම අර බුදුන්ගේ කාලේ තියෙන එකපාරට කට්ටිය අනාගාමී වෙන. ඒ වෙන්නේ සෝතාපන්න වෙලා ඉවර වෙලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම එතන පුරෝගන ඉන්නවා කාරණා Tamanට චුට්ටයි අවබෝධ වෙන්නේ. එතකොට ශනිකව ඒ 이르දිමත් රහතුන් ඉන්න කාලේ ඒවා වුණා. මේ දැන් කාලේ එහෙම වෙන්නේ නැහැ. හරි? අනිත් එක මට නම් සෝතාපන්න වුණාම ඇති. මට නිවන් දකින්න ඕනේ නැහැ. ඒ වැඩේ ඉබේම වෙයි. ඒක කර්මානුකූලව වෙයි. ඔගොල්ලෝ උත්සාහ කරන්න සෝතාපන්න වෙන්න. සෝතාපන්න වෙනවා කියන්නේ මොකක්ද?
සෝතාපන්න වෙනවා කියන්නේ මෙන්න මේ සිස්ටම් එක, මේ ජීවිත කතන්දරේ, මේ මම කියලා දැනීගෙන යන මේ ජීවිත කතන්දරයේ වැඩ කරන හැටි දැනගන්න එක. දැනගෙන ඒක වටහාගෙන Tamanට කියලා දෙන්න ඕනේ. කියලා දුන්නහම තමාගේ තුල තියෙන මෙන්න මේ සත්ව පුද්ගල සංඥාව ඩැමේජ් වෙනවා. ඒක බිඳෙනවා. සම්පූර්ණ නෙමෙයි, ඒක බිඳෙනවා. අන්න එතකොට තමයි ඉස්සල්ලාම මේ මාර්ගඵල ලැබීම කියන එක වෙන්නේ. හරි? ඒ නිසා දැන් ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඔයගොල්ලෝ සාමාන්‍ය පු탁ජන මිනිස්සු විසින් මං කියවනේ ඉස්සල්ලාම ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. හරි? කාමයේ විඳින්න. කාමයේ අතහරින්න එපා. කාමයේ විඳින්න ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. හරි? ඒ කියන්නේ තමන්ගේ සීමාවෙ ඉන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? භාවනා කරන්න. මෛත්‍රී භාවනාවෙන් පටන් අරන් ඒ කියන්නේ සියලු ලෝක සත්‍යෝ කෙරෙහි සිතානුකම්පාව දියුණු කරගෙන ඒ මාර්ගයෙන් ඔයාලට පුළුවන් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ආදී වශයෙන් මේක දියුණු කරගන්න. ඕගොල්ලෝ කරන්න ඕන ඒකයි. ඒ අතරේ මේ ධර්මය ගලපලා ඉගෙන ගන්න. හරි? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? මේ මනස වැඩ කරන්නේ කොහොමද? තේරෙනවද? පටිච්ච සමුප්පාදය කියන්නේ මොනවද? කොහොමද ඒක වැඩ කරන්නේ? නාම රූප කියන්නේ මොනවද? ආදී වශයෙන් ඔයගොල්ලෝ මේවා ගලපලා ඉගෙන ගන්න. මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා මෙන්න මේ අභිධර්මයේ තියෙන චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ තුන ගැන, මේ ගැන පොඩි අවබෝධයක් වැටහීමක් ලබා ගන්න. ලබාගෙන මේ ධර්මය කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න. හරි? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මේ නිතරම මෙනෙහි කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. අපි ගමු කාරණා 5ක්. හැමතිස්සෙම Tamanට කියලා දෙන්න. මම වයසට යනවා. ඔයාලා බලන්න, හිතලා බලන්න, ඇත්තටම මම වයසට යනවද? Taman සිහි කල්පනාවෙන් බලන්න. මම වයසට යනවා. මම ඉස්සර හිටපු කෙනා නෙමෙයි දැන්. මේව මං තරුණ වෙනා, මම පොඩි කාලේ ඉපදිලා ලොකු වෙලා තරුණ කෙනෙක් වෙලා ඊට පස්සේ පොඩ වයසට යනවා. මම වයසට යනවා. ඒක ඇත්ත. ඇත්තද බොරුද? අනිත් අයගේ ජීවිත තුලනුත් බලන්න. මේ ඉස්සර හිටියේ මේ ලස්සනට හිටිය නලු නිලියෝ දැන් මේ නාකි වෙලා නේද? ඒ ඇවිද ගන්න බැරි තත්ත්වයට තියෙනවා. එතකොට මම වයසට යනවා. මම ලෙඩ වෙනවා. ඇත්තද බොරුද? තමන්ගේ ජීවිතේ ගලපලා බලන්න. මම ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වුණේ නැද්ද? මේ නිකන් ලෙඩ නෙමෙයි. ජීවිතේ පසු කාලේ යන සමහර අයට මහා භයානක ලෙඩ හැදෙනවා. පිළිකා හැදෙනවා, දියවැඩියාව හැදෙනවා, heart attack හැදෙනවා, විවිධ ආකාර විදිහට මිනිස්සු මැරෙනවා. හරි? මේවා ඇත්ත. Tamanටත් වෙන්න පුළුවන් ඒක. පාරේ මිනිස්සු හැප්පිලා මැරෙනවා. අරක මේක වෙලා නේ, කෝච්චි වලට හැප්පිලාද, වාහන වලට හැප්පිලාද වගේ වෙනවා, මැරෙනවා. එහෙම වෙනවා. මේක ඇත්ත. අපි මැරෙනවා. මම වයසට යනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා. මං තුන්වෙනි කාරණේ කියන්නේ ඉස්සෙල්ලා මැරෙන කතාවක් වගේ. හරි. ඉස්සෙල්ලා බලන්න ඕනේ මම වයසට යනවද ඇත්තද නැද්ද? හොඳට හිතලා බලන්න. හොඳට නිතර කියලාද? දැන් මෙහෙමයි. අපි තුල තියෙනවා මේ තරුණ මදය කියලා එකක්. විශේෂයෙන් මේ තරුණ කාලේ 40 50 වෙන්න ඉස්සෙල්ලා 50 දී විතර නම් ඔන්න තේරෙන්න පටන් ගන්නවා 55 දී විතර. ඔන්න වයසට යනවා කියන එක. හරි? එතකොට තමයි තේරෙන්නේ අඩේ මම වයසට යනවනේ කියන එක. ඒක ගැන වැටහෙන්න පටන් ගන්නවා. දැන් මගේ වයස 55 පැන්නා. හරි? එතකොට මට 55 දී තමයි තේරුනේ අඩේ මම වයසට යනවනේ. මට ඉස්සර කරපු මේ ලොකු දැඩි වැඩ කරන්න බෑනේ දැන්. මං වයසයි. මට තේරෙන එක ඇඟට තේරෙනවා. ඒක එහෙම වෙනවා. දැන් මේක එච්චර දුර යනකම් ඉන්න ඕනේ නැහැ. Tamanට මේ ඊට තරුණ කාලේ තේරෙනවා. දැන් මැදිවිය කියලා සමහරුන්ට 40 දී ඕක දැනෙනවා. මට නම් 40 දී දැනුන්නේ නැහැ. මට දැනුනේ 55 දී. එතකොට මේ වගේ විවිධ අයට Tamanට දැනෙනවා ජීවිතේ. අයියෝ මම වයසට යනවානේ කියන එක. ඒක එක්කෙනාගේ එක හැටි, ජීවිතේ හැටි. මේක කලින් තේරුම් ගන්න පුළුවන් නම් හරි වටිනවා. ඊට පස්සේ ඒ කාරණේ එහෙමයි. වයසට යනවා, ලෙඩ වෙනවා. Taman ලෙඩ වෙන ගැන බලන්න. අරක මේක හැදෙනවා මිනිසුන්ට. දැන් නම් වලින් කියන්න ඕනේ නැහැ, විවිධ ලෙඩ තියෙනවා. සමහර තියෙනවා විවිධ ලෙඩ මුළු ජීවිත කාලෙටම බලපාන ලෙඩ. තේරෙනවද? ඒකයි වෙනස් කරන්න යවන්නම් බෑ. සමහර අයට දැන් දියවැඩියාව හැදෙනවා. එක්කවර තයිරොයිඩ් ප්‍රශ්න එනවා. ඒ වගේ තේරෙනවද? සමහර අයට කැන්සර් අරක මේක ඉල කැලි බැලි අයින් කරන්න එනවා. ඔයගොල්ලෝ වෙන මිනිස්සුන්ට දරුණු ඒවා.
හරි? ඊට පස්සේ එහෙම වෙනවා. ඊට පස්සේ මම මැරෙනවා. බලන්න මගේ ජීවිතෙන් දැන් මම ඉන්නේ මේ අහවල් වයස නම්. හරි? මම තව අවුරුදු කීයක්ද ඉන්නේ? දැන් ඔයා හිතන්න එපා අවුරුදු 100ක් මං ඉන්නවා කියලා. අපි කියමු ඔන්න ඔයා 55 නම් දැන් ඔයා ඔන්න ඔයාගේ ජීවිතේට තව අවුරුදු 45ක් විතර එකතු කළා. හරි. තමන් අවුරුදු 45ක් ඉන්නෝනේ. ඒක බොරු කතාවක්. ඒවා විශ්වාස කරන්න එපා තමන්ගේ හිතට කියලා දෙන ඒවා. හරි. තමන් ආස නම් හිතන්න පුළුවන්. සාමාන්‍ය ඇවරේජ් මේ ලෝකයේ මිනිස්සු අවුරුදු 80 81 වෙද්දි මැරෙනවා. හරි? ඒක එහෙමයි. ඉතින් උතර ලංකාවේ කට්ටියගේ ජීවිතත් එහෙමයි. මම දන්න ගොඩක් කට්ටිය මේ 80 ආශ්‍රිතව මැරුණේ. එක්කෙනෙක් දෙන්නෙක් 55 දී 60 දී මැරෙනවා. නමුත් 80 ආශ්‍රිතී ඒ කාලෙදී අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඊට වැඩිය තියෙන ඔක්කොම බෝනස් ඒවා. ඒවා වැඩිපුර හම්බෙන ඒවා. හරි? ඒවා ගැන බලාපොරොත්තු වෙන්න එපා. තමන් ප්ලෑන් කරන්න තමන්ගේ ජීවිතේ අවුරුදු 80 වෙද්දී මම මේ ජීවිතේ මොනවද කරන්න ඕනේ? මේ කරන දේ ප්ලෑන් කරන්න. කරලා තමන් පුරුදු කරන්න. අනිත් එක මතක තියාගන්න ඕන. ඕගොල්ලෝ සාමාන්‍ය මැදිවිය පහුවෙච්ච කට්ටිය නම් බොහෝම කල්පනාවෙන් දැඩිව හිතන්න ඕනේ. බුදුහාමුදුරුවෝත් කියලා තිනවා මේ කාරණය. මොකද්ද? ඔයාගේ ජීවිතේ පසුකාලීනව කරන දේවල් තමයි වැඩියෙන්ම බලපාන ඔයලගේ ඊළඟ භවයට. මුල් කාලේ පොඩි කාලේ සත්තු මරපු අරක මේක නෙමෙයි. හරි? මේ සත්තු කරපොත්තු මරණය ගැන නෙමෙයි මම කියන්නේ. ඒවා මිනිස්සු අතින් වෙනවා. ඒවා මහා ලොකු පාප කර්ම නෙමෙයි. මං කියන්නේ ඒවා මරන්න කියලා. නමුත් සමහර වෙලාවට ජීවිතේ ඒ වගේ දේවල් කරන්න තියෙනවා. මම නම් කරලා තියෙනවා. මගේ ගෙදරට කරපොත්තු බෝ වුණොත්, මීයෝ බෝ වුණොත් මොනවා හරි කරන්න ඕනේ. එහෙම බෑනේ ජීවත් වෙන්න. හරි? ඒක එක වෙනම කතාවක් අපි වෙන දවසක් කතා කරමු. එහෙම නෙමෙයි. ඒව ගැන හිතේ මේ තව කාරණා තමයි ඒක ගැනම කියනවා නම් කෙටියෙන් හදිසි තමන්ට ඔය සත්තු කරපොත්තු මීඤ්ඤෝ මැරුවා කියලා හිතේ තියෙනවා නම් දුකක් අනේ මං අරක කරා මේක කරදර වෙන්න එපා. ඒවා මහා පව් නෙමෙයි ඒවා. එකම දේ තමයි ඔයා පොඩ්ඩක් ඉඳගෙන භාවනා කරලා වාට කැමති නම් ඒ සත්තුන්ගෙන් ඒ ජීවිත වලින් ඒ භව වලින් ආත්ම වලින් මොනවා හරි සමාව ඉල්ලන්න. අනේ මට සමාව වෙන්න මට කරන්න සිද්ධ වුණා කරන්න දෙයක් නැහැ. මේක මගේ ජීවිතේ කොටසක් එක්ක වුණා ඉතින්. හරි? ඒ නිසා මට සමාව වෙන්න කියලා හිත සමාව දෙන්න ඒගොන්ටත් ඒක කරලා තමන්ගේ හිතට මේක සමාව ගන්නේ එයාලගෙන් සමාව ගන්නව නෙමෙයි. තමන්ගේ හිතට කරන උපකාරයක්. මොකද මේ ගිල්ටි ෆීලිං එක ඇතුලේ තියාගෙන මැරෙන්න හොඳ නැහැ. තේරුණාද? ඒ නිසා තමන් අතහරින්න. ඒව අතහරින්න. සමහර දේවල් තියෙනවා දැන් මේකට අදාළ නැති නිසා මම කතා කරන්නේ ලොකු ධර්ම කර්ම වැඩ තියෙනවා. සමහර ඒවා අපි හිතන තරම් මහා පාප කර්මයක් නෙමෙයි. ඒවෙන් මිදෙන්න පුළුවන් වෙන්න ඕන. දැන් අඟුලිමාල අන්නර මේ මිනී මරලා බේරුණානේ නිවන් දැක්කනේ. හරි? මේ chance එකක් තියෙනවා. හැබැයි තමන් අවංකව මේ ගැන පසුතැවෙලා සමාව අරගෙන ඒ වගේ දෙයක් කරන්න ඕන. ඒක එහෙමයි. හරි. දැන් මම මේ මාතෘකාව පිට යන නිසා මම එතනින් එක නවත්තනවා. දැන් එතකොට තමන් බලන්න ඕනේ මේ තමන්ගේ ජීවිත කාලය තව කොච්චරද තියෙන්නේ. ප්ලෑන් කරගන්න 75 නැත්තම් 80. පුළුවන් නම් 75න් 70 වෙනකොට මම මේ ධර්මය පසුපස ගිහිල්ලා කොහොම හරි මේ වැටහීම මම ගන්න බලනවා. අඩුම ගානේ ඔයගොල්ලන් අඩුම වශයෙන් පුළුවන් නම් මෛත්‍රී කරුණා මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒ අනුව යන්නේ. හරි? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. මේ මුදිතා උපේක්ෂා කියන ඒවා දිනු කරන්න පුළුවන් බොහොම ඉහළට හිත දිනු කරපු මේ මෛත්‍රී භාවනාව කරපු කෙනෙකුට මිසක් කරන්න බෑ අවංකවම. ඕගොන්ට ඉරිසියාව අරහිමේ එන්නේ නැත්නම් ඒ කියන්නේ මුදිතා ගුණය හොඳයි. අවංක වෙලා තමන්ගේ හිතට එකඟව කරන්න ඕනේ. හරි. ඒතකොට ඕගොන්ට ඒක කරොත් මේ ජීවිතේ මතු උපදිනකොට හොඳ තැනක උපදින්න වාසනාව තියෙනවා. ධානයක් ලැබුවොත් ඒක ගරුක කර්මයක්. ගරුක කර්මයක් කියන්නේ මොන පාප කර්ම තිබ්බත් හරි මිනී මරලා තිබ්බත් ගරුක කර්මය තමයි ඉස්සරහට එන්නේ. ඒක ඇහිලා තමන්ව බේර ගන්නවා. එනවා තමන්ට පුළුවන් නම් ධානයක් ලබන්න ඒක ලබන්න ඒ කැමැති කට්ටිය ඉන්නවා නම් මාත් එක්ක එන්න මං උපකාරී කරන්නම් අවංකවම කරන බුරුකාරයෝ හැර. හරි? ඒක කරන්න පුළුවන්. හරි. එතකොට මම ඒ ගැන කිව්වා. එතකොට ඔයගොල්ලෝ කරන්න මේ ජීවිතේ ප්ලෑන් කරන්න දැන්. ඔයගොල්ලෝ ඉන්න වයස මන්ද නැති 35ද 30ද කමක් නැහැ. 40ද ජීවිත කාලයේ අන්තිම කාලේ කරන කර්ම තමයි වඩාත්ම බලවත්. ඒවා තමයි තමන්ගේ මතු භවයට ගොඩක්ම හේතුපාදක වෙන්න. මතු උපදින තැන තීරණය කරන්න. ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරලා
ඔය කාමයේ ගැන වැඩිය කරදර කරන්න වෙන්නේ නැතුව කාමයේ විඳින්න. විඳලා ඒ සැප ලබලා සතුටු වෙලා හැබැයි සමබරතාවයෙන් ඉන්න ඕනේ. හරි? ලද දේෙන් සතුටු වෙන්න ඕන. ලද දේෙන් සතුටු වෙලා මේ ධර්මයේ කරන්න මෛත්‍රී භාවනාව කරලා දියුණු කරගෙන භාවනා කරන්න උත්සාහ කරන්න ධානයක් ලබන්න පුළුවන්. ඒ අතරේ ධර්ම කරුණු ගලපලා ඉගෙන ගන්නට. ඉගෙනගෙන මේවා තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න. අනුන්ගේ ජීවිත තුලින් ගලපලා බලන්න. මේකයි කෙරෙන්න ඕනේ. හරි? මේට වැඩිය දෙයක් නෙමෙයි. නිකම් බලෙන් කාමයේ යටපත් කරන් ඉන්න එපා. හරි? අනිත් අය මේ බොරු කියන්නේ දැන් තමන් දන්නේ නැත්තම් මොකද්ද මේකේ තේරුම කියලා නිකන් මේ හැමතැනම අර පච පතුරවන්න එපා. සමහර ඔය පැවිදි පිරිසත් ඉන්නවා, ගිහි පිරිසත් ඉන්නවා. බොරු කියාගෙන යනවා. මේවා කිසිම ලොජිකල් ගැළපීමක් නැතුව. හරි? මම සාමාන්‍යයෙන් කතා කරනකොට මං කෙලින් මෙහෙම සැරට කතා කරන සමහරලාට. හරි? ඒක මගේ හැටි. ඕගොල්ලෝ අකමැති නම් මට කරන්න දෙයක් නැහැ. හරි? මේක මගේ ස්ටයිල් එක. එතකොට මේ නිසා ඔය එක එක්කෙනා කියන ඒවා හිතලා බලලා ගලපන්න නැතුව නිකන් ඔහෙ ගිලගෙන ගිහිල්ලා හැමතැනටම වමාරන්න එපා. හරි? මේ ඒ කියන්නේ හැමෝටම මේ කොපි කර කර යවන්න එපා. මිනිස්සු නොමග යවන්න එපා. එතකොට මේ මිනිස්සුන්ගේ හිතවල ඇතුලේ පොඩි විචිකිච්ඡාවල් සැකවල් ඇති වෙනවාදී මම මේ කරන වැඩේ වැරදිද අරකද මේකද කියලා. ඒකම ඒගොල්ලන්ට හේතුවක් වෙනවා තව දුරටත් හිත දුක් වෙන්න. ඒක කරන්න එපා. හරි? ඒ නිසා කාමයේ විඳින්න හැබැයි නියම ක්‍රමයට. ඒතර ධර්මයේ කාමයේ එපා කියන්නේ මේ මාර්ගඵල ලැබූ අයට මේ අනාගාමි තත්ත්වයට යන අයට විතරයි. හරි? ඒක වෙන ක්‍රමයක් ඒක. මේක ධර්මයේ මේ බෙදලා නැහැ. මේ කොටස සෝතාපන්න අයට මේ කොටස මෙහෙම මේක මෙහෙම කියලා නැහැ. ඒක මේ ඒ ගැන දැනුවත් වෙන තරමට ඒක හොඳයි. හැබැයි අපිට අදාළ නැති පැත්තට යන්න එපා. ඔයාට ඕන සෝතාපන්න වෙන්න විතරයි. හරි? හරි. එහෙනම් මං හිතනවා මම මේ කතා කරපු දෙයින් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. එහෙනම් ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.